Hello babe. Yeah. අනේ babe මගේ මේ friend කෙනෙක්ව meet වෙන්න මං ආවේ. හරි babe මගේ මේ friend ඇවිල්ලා ඉන්නේ. මං වාට selfie එකක් එවන්න. bye. අයියෝ කස්තුනි අයියෝ මිශ්‍රේ එතුනේ. බලන්න මට දැන් මේ බස් ස්ටෑන්ඩ්ස් වල ඉඳලා පුරුදු නෑ කස්තුනි. මම මේ කොහොම අමාරුයි පට කර මේ හොලඟක් ආපු හින්දා අවුලක් වුණේ නෑ. නෑ මට තරම් හුරු නෑ. මගේ බේබ් මට අරන් දුන්නානේ AC එකක්. ඕ අපේ ෆුල් හවුස් එකම AC කරා. දැන් අර AC එකේ ඉඳලා මගේ දැන් ස්කින් එක ඩ්‍රයි වෙලා. ඊට පස්සේ දැන් යාන් කිව්වා මට මේ මොනවද ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න කියලා මම අරන් යනවා කිව්වා මේ හයි ක්ලාස් සලූන් එකකට. ඔව් ඒක 5 ස්ටාර් සලූන් එකක්. ඔව් ඒක ඇතුළට ගියාම ඉතින් ආයෙ ඉතින් දන්නවනේ. ඔයා ගිහිල්ලා නෑනේ හොරු නෑනේ. ඔයා ජොබ් එකකට යනවාද? අනේ කස්තුනි මට ඔයාගෙන හරියම දුක්ඛයි අනේ. ඒක කියලා තියෙන කොහොමද ජොබ්ස් වලට යන්න එපා කියලා. ඒ හින්දා කොහමද මම ගෙදර ඉන්නේ. මේ ඊට අතනේ ඉතින් මෙච්චර සල්ලි තියෙදි මම පුතේ ඉතින් මේ ජොබ්ස් වලට ගිහිල්ලා එක එක වගේ බැනුම් අහන්නේ. අනේ ඔයාගේ බාගේ හරි ලස්සනයි චතු. ඕක රත්තරන්ද? මේකද? මේක මේ මගේ බේ පරන් දුන්නේ. ලස්සනයි මේක. මේ බ්‍රේස්ලට් එකත් එයා අරන් දුන්නේ. ඊට පස්සේ මේ නෙක්ලස් එක මේ බ්‍රේස්ලට් එක ඊට පස්සේ තව හපැත්තේ තිබ්බ බ්‍රේස්ලට් එක මේ බ්‍රේස්ලට් එක මම ඊට පස්සේ බේබ්ට කිව්වා අනේ මට බ්‍රේස්ලට් එක ඕනේ නැහැ බඩාලින් කියලා ඊට පස්සේ යා නෑ ඔයා කැමති නම් මම දැක්කා ඔයා බලන් ඉන්නවා ඔයා කැමති නම් මම ඒක තරන් දෙනවා කියලා මම ඒක ටච් කරා විතරයි ඊට පස්සේ යා හිතුවා මම ඒකට කැමති කියලා ඒක තරන් දෙන්න හැබැයි මේ ගෝල්ඩ් හවුස් එකේ මේ බ්‍රේස්ලට් එකට මේ බ්‍රේස්ලට් එක ෆ්‍රී දෙනවා ඔව් වෙලාවට නැත්නම් මම ගන්න කවදාක මම කැමති නම් මගේ බේබ්ගේ සල්ලි විදන් කරනකොට එයා මේ ළඟදී දැන් මට මේ අවුඩියක් කරන් දෙන්න හිතන් ඉන්නේ ඔය ඒක තමයි අද මගේ බර්ත්ඩේ එක එනවානේ බර්ත්ඩේ එකට මට දැන් මේ අහලා මගේ මොකක්ද ඕන වෙහිකල් එක කියලා. එතන මම යාගෙන් ඉල්ලුවා මේ පැන්ඩකාරක. යා කිව්වා "චී අයියෝ පැන්ඩකාර ගන්නවද අප්පා" කියලා. එයා දැන් මට බර්ත්ඩේ එකට මාව සර්ප්‍රයිස් කරන්න ආඩියා කරන් දෙන්න ඉන්නේ. ඔය හැමෝම කියනවා යා ෂෝයි කියලා. මොකද මම හැමතැනටම ගිහිල්ලා ඉතින් මගේ බේබ්ගේ පම්පෝරි කියවනෝනේ. ඉතින් හැමෝම කියනවා යා ෂෝ කියලා. එයා මගේ බේබ් වගේ කෙනෙක් ඕනේ කියනවා. ඉතින් බයයි පරිස්සම් කරගන්න බෑ. මේකයි. මේ අර අපි අර කඩේ වඩේ කාලේ අනේ බෑටාලින් මම ඒ වගේ තැන් වලින් දැන් කන්නේ නැහැ. මොකද මේ බේබ් මාව අරන් යනවනේ ලොකු 5 ස්ටාර් රෙස්ටොරන්ට්ස් වලට. ඒ හින්දා මේ 7 8 11 මේ වගේ ස්ටාර්ස් වල රෙස්ටොරන්ට්ස් වල මාව අරන් යනවා. ඒ හින්දා මට ඒ වගේ තැන නම් සූට් වෙන්නේ නැහැ කසුනේ. තියෙන්නේ. ඔව් ඒක 7 ස්ටාර් හොටෙල් එක. මම එහෙම නැත්නම් ඒකෙන් ගිහින් මොනවා හරි කාලෙම කමනවා ආරකින් ගිහින් කන්න. ඔතන හරියන්නේ නැහැ කසුනේ. කලින් කෑවේ ඒ වගේ කඩවල් වල ඉන්නේ. ඕ කලින් කෑවා තමයි. අර මට බේබ් හම්බුනාට පස්සේ දැන් එහෙම කන්න බෑ. මටත් ආසයි බං 7 ස්ටාර් එකකින් කන්න උඹට බැයිද මට අරන් දෙන්න? එහෙමද? කාලා නැත්ද? හැබැයි 7 ස්ටාර් හොටල් එකේ කස්නේ රුපියල් 20000 25000ක් විතරම වෙනවා. ඔව් අර බන් එකක් කෑවත් රුපියල් 7000ක් 8000ක් විතර වෙනවා. මේ මට බේබ් හදලා දුන්න කාඩ් එකක්. මේ ඒකේ තමයි මේ මට කන්න කියලා තියෙන්නේ. වැඩේ කියන්නේ කාඩ් එකේ දැන් ලොකුට සල්ලි නැද්ද කොහෙද පොඩක් ඉන්න. මේ කාඩ් එකේම තියෙන 10000. එතකොට මදි වෙනවනේ. හරි කමක් නැහැ. එහෙනම් අපි අතනින් ගිහින් කමුකෝ. කමක් නැහැ. ඔයා ගාව සල්ලි තියනවා නේද? මගේ කාඩ් එකේ ඉඳලා එතන ඒගොල්ලෝ කාඩ් පේමන්ට් තියනවද දන්නේ නෑ බං කාඩ් පේමන්ට් තියෙනවා. එහෙනම් කාඩ් පේමන්ට් තියෙනවා. එහෙනම් කස්රියන් අපි එතනින් කමු. ඔව් 7 ස්ටාර් මම ඔයාලට වෙන දවසක එකන් යන්නම්කෝ.